Good morning, good afternoon, good evening everyone. ඉතින් අද අපි යනවා අපේ ගෙවල් පැත්තේ චුට්ටක් ඇවිදින්න අපේ මේ පොඩි පපියවත් අරගෙන. අද රෙබෙකා අතර ඉන්නවා ඔයාලට පේනවා ඇති. ඉතින් අද සෙනසුරාදා දවසක් ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා. දැන් උදේවරුවේ සෙනසුරාදා දවසක් උදේවරුවේ සාමාන්‍යයෙන් අපි මේ වගේ ඇවිදින්න යනවා. ඔයාලා මීට කලිනුත් දකින්න ඇති. සාමාන්‍යයෙන් මෙයාවත් අරගෙන there you go, see? සාමාන්‍යයෙන් ඉදර හිල්ල මෙයාවත් අරගෙන නිවාඩු දවසේ චුට්ටක් ඇවිදින්න යනවා එළියට මේ වගේ. මේ රෙබෙකා මෙතන මෙයා යනවා. එන්නේ මෙයා ඒ බබා. Oh, don't pull. ඉතින් ලස්සන දවසක් වගේ. පහුගිය දවස්වල දිගටම වැස්සා. ඊයේ රාත් වැස්සා. නමුත් අද නම් හොඳට පායලා තියෙනවා. ඔයාලට මේ අහස පේනවා ඇති. ලස්සන අහසක් මේ වටේ බැලුවොත් ගොඩක් හොඳට ඉර පායලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මම සාමාන්‍යයෙන් වීඩියෝස් අප්ලෝඩ් කරනකොට මම නෙමෙයි අපි වීඩියෝ සාමාන්‍යයෙන් අප්ලෝඩ් කරනකොට සාමාන්‍යයෙන් කාල පරාසයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ මොකද අපි ඇමරිකාව ඇතුලේ සෑහෙන කාර්ය බහුල තත්ත්වයක් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට කියනවා ලෝකයේ හැම රටක්ම right. ඉතින් ලෝකයේ තියෙන හැම රටක්ම ඒ හැම මිනිස්සෙක්ම ජීවිතේ සාර්ථක කරගන්න නම් සමාන වශයෙන් කියා සෑහෙන වේගෙන් සද්දෙන්. ඉතින් ඒ ජීවිතේ සාර්ථක කරගන්න නම් අපි සෑහෙන මහන්සි වෙන්න ඕන. අපි සෑහෙන වැඩ කරන්න ඕන. ඉතින් ඇත්තටම ඔයාලා හිතනවා නම් වැඩ නොකර මහන්සි නොවි යමක් ලබා ගන්න පුළුවන් කියලා ඒක ලොකු මිස්ටේක් එකක්. ඒක ලොකු වරදක්. ඉතින් ජීවිත කාලේ oh my god අපේ එක්කෙනාගේ වැඩේම යන තැන දදා යනවා දාන්න හැදුවට දාන්න. මොකද මෙහි ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මම පොඩ්ඩකට කතාව නතර කරලා ඔයාලට කියන්න. මෙහි සාමාන්‍යයෙන් අපි බල්ලෙක් ඇවිද්දනවා නම් ඒගොල්ලෝ ජරා කරාම අපි පික් කරන්න ඕනේ. ඉතින් නිකන් දාලා ගියොත් එහෙම මිනිස්සු ඒකට කැමති නැහැ. නිකන් දාලා ගියොත් මිනිස්සු ඒකට කැමති නැහැ. මිනිස්සු දොස් කියනවා දැක්කොත් එහෙම නේ. වැඩක් ගන්න වෙනවා. සමහර තැන්වල සමහර පාක් වල කියලාම තියෙනවා. මොකද පෙක් කරාට පස්සේ ඒවා පික් කරගන්න කියලා. ඉතින් මේ යා අරගෙන රෙබෙකා ගත්ත මගෙන්. දැන් මම තමයි ඉස්සරලා උදේ එයාව අරගෙන ගියේ. නමුත් දැන් රෙබෙකා එයාව ගත්තා. මට ඔයාලට කතාව කියන්න ඉඩ ඇරලා. ඉතින් මම ඉස්සලා කිය හිටියේ ලෝකේ හැම රටක්ම දියුණු වෙන්නේ ඒ වැඩ කරන මිනිසුන්ගේ ටැක්ස් වලින්. ඒ කියන්නේ ටැක්ස් අපි දැන් ඇමරිකාව වගේ රටක නම් අපි වැඩ කරොත් ඉතා විශාල ප්‍රමාණයක් ඉතින් ඇමරිකාවේ වැඩ කරන අය දන්නවා ඇති මේ වීඩියෝ එක බලනවා නම් ඒ පඩියෙන් විශාල ප්‍රමාණයක් අපි ටැක්ස් වශයෙන් ආණ්ඩුවට කපා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. අපි කන කෑමකින් පවා විශාල ටැක්ස් එකක් ඒගොල්ලෝ ගන්නවා. ඉතින් ඒ අරගෙන මෙහි තියෙනවා තව ප්‍රොපර්ටි ටැක්ස් වලින් ඊට අමතරව හැම තැනකම හැම දෙයකටම අපි ඒගොල්ලෝ ටැක්ස් එකක් අය කරනවා. නමුත් ඒ ටැක්ස් එක අය කරා කියලා අපි ඒගොල්ලන්ට කම්ප්ලේන්ට් කරන්නේ නැහැ. මොනවා කරන්නද? ඒක අපේ ඒ ටැක්ස් වලින් ඒගොල්ලෝ කරන වැඩ අසීමිතයි. ඒ කියන්නේ ටැක්ස් අරගෙන පොඩි පාරක චුට්ටි පොඩි හෝල් එකක් තිබ්බොත් ඔයා උදේ වැඩට යනකොට ඒ හෝල් එක තිබ්බොත් උදේ ගෙදර වැඩ ඇරලා ගෙදර එනකොට ඒ හෝල් එක නැහැ. ඒ තරමට මෙහි වැඩ කාර්යක්ෂමයි. ඉතින් ඒ හින්දා ටැක්ස් එකක් ගෙවන එකේ කිසිම වරදක් නැහැ. ඒ වගේම මිනිසුන්ට විශාල ගරු කිරීමක් තියෙනවා. වෙන ප්‍රශ්නයක් යනවා ඉස්සරහට. පිට්බුල් කෙනෙක් යනවා. මෙයා හරි උනන්දුයි. Honey, shall we go here? Let's go. Let's go that way. He's trying me. අනේ ආලේ කම්මුණක් දෙපාන්දර. Have a good one. හරි. ඉතින් එයා
මෙයා බල්ලෝ දැක්කම හරි සෙන්සිටිව්. තව කෙනෙක් දැක්කම if you can't hold it just give me so ඉතින් මෙතන තියෙනවා රේල්වේ ක්‍රොසින් එකක් guys. ඉතින් අපේ කෝච්චියක් යනකොට පාර හරහා යන තැන මෙතන සමහරක් අයට ගොඩාක් වෙලා ගත කරනවා. කෝච්චිය සමහරක් අයට පාර මැද නතර කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඉතින් කෝච්චිය යනකල් අපිට ඉන්න වෙනවා බලාගෙන. හරිම ඕපන් මේ ඒරියා එක. මේ දෙපැත්තේ හරිම ඕපන්. ඉතින් කෝච්චියක් යනකොට පැහැදිලිව පේනවා. ඒ වගේම එන්න ගොඩක් කලියෙන් මේවා පහලට වැටෙනවා. ඉතින් එයින්ද ඕන කෙනෙක්ට ටක් ගාලා පේනවා. අර බලන්න ඈත කෝච්චි රේල් පාර පේන හැටි ඈතට. තාමත් ලස්සනට පැහැදිලිව පේනවා. මේ පැත්තේ නම් පොඩි කර්ව් එකක් තියෙනවා. ඉතින් මේක තමයි අපේ නගරය, අපේ සිටි එක. සිටි එක නෙමෙයි, මේක තමයි අපේ ගම. ලොස් ඇන්ජලිස් වල. ඉතින් ඔව්. ඉතින් කීකෑ හිටියේ ඉතින් ඒ ගන්න ටැක්ස් වලින් තමයි ආණ්ඩුවක් නඩත්තු කරන්න පුළුවන්. ආණ්ඩුවකට රටක් නඩත්තු කරන්න පුළුවන්. රටක් දුවන්න පුළුවන්. ඉතින් ඒ ටැක්ස් එක මත තමයි හැමදේම තීරණය වෙන්නේ. දැන් ඔයාලා කෑ ගහනවා නම් ඔයාලා කියනවා නම් ටැක්ස් එක අඩු කරන්න කියලා. ඉතින් ඔයාලා අනිත් අතරම තව සර්විස් එකක් බලාපොරොත්තු වෙනවා නම් ආණ්ඩුවෙන්. ඒක දෙකම එකට කරන්න බෑ. ඒක මහා ගොන් කතාවක්. ආණ්ඩුවට සල්ලි නැතුව කොහොමද ඒ ඔයාලගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ? එහෙනම් අපි ඒක ගැන හිතන්න වෙනවා. හොඳයි. අපි තව දෙයක් කියනවා නම් දැන් ලංකාවේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවෙන් ගන්න මම ගත්තායි මගේ අතට චාලිව. ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව වැඩ කරන විදිය සම්බන්ධයෙන් යම්කිසි ආණ්ඩුවක් අලුතෙන් පත් වුණාට පස්සේ ඒගොල්ලෝ වැඩ කරන විදිය සම්බන්ධයෙන් ගොඩාක් අයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් අපිට යම්කිසි දෙයක් පේනවනේ. පහුගිය ආණ්ඩුවලට වඩා හොඳක් යම් වෙනසක් රට ඇතුළේ සිද්ධ වෙනවා නම් ඒක තමයි ප්‍රධානම දේ. මම හිතන්නේ ඔයාලට මම කියන එක තේරෙනවා. මම වැඩිපුර ඔය දේශපාලන සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. මොකද දැනට ඇමරිකාව ඇතුළෙත් දේශපාලන සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ ටික මතුවෙනවා. ඉතින් අපි තව අවස්ථාව දෙන්න ඕනේ. ළමයි ඔයාලා කොමන්ට් එකක් කරනවා දැකලාද? කොමන්ට් එකක් බලාගන්න මේ දාලා තියෙනවා. ගේ ඉස්සරහ කොමන්ට් එකක් දාලා තියෙනවා. මේ තියෙන්නේ අපේ හැමදාම සතියට සැරයක් එනවා මේවා පික් කරගන්න ගාබේජ් ට්‍රක් එකක් එනවා. ඊට අමතරව රීසයිකල් කලෙක්ට් කරගන්න ට්‍රක් එකක් එනවා. ඊට පස්සේ ওই ගස් වලින් කපලා ඉවත් කරන්න අතු ඉති කලෙක්ට් කරගන්න තව ට්‍රක් එකක් එනවා. ඉතින් අපිට සිටි එකෙන් මේක ෆොටෝ එකක් ගන්න පොඩ්ඩකින්. ඒ අතු ඉති අරන් යන්න වෙන ට්‍රක් එකක් එනවා. අපිට ආණ්ඩුවෙන් මෙහි දීලා තියෙනවා සිටි එකෙන් දීලා තියෙනවා බින්ස් තුනක්. එකක් ග්‍රේ බින් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ග්‍රීන් බින් එකක් දීලා තියෙනවා. බ්ලූ බින් එකක් දීලා තියෙනවා. ග්‍රේ එකට දාන්නේ අපි දිනදා ගෙදර කාලේ ඉවත් කරන කෑම ಜಾති කුණු කියන දේවල් තමයි ඒකට දාන්නේ. ඒ වගේම බ්ලූ එකට අපි දානවා රීසයිකල් කරන ඒවා. ඒ කියන්නේ ප්ලාස්ටික් කෝප, ඒ වගේම හાર્ඩ්බෝඩ් බොක්සස්, ඒ වගේ දේවල් බ්ලූ බින් එකට දානවා. ඒ වගේම දාර වගේ කොමෙන්ට් වගේ දේවල්, ඒ වගේ දේවල් රීසයිකල් කරන්න පුළුවන්. ඒගොල්ලෝ පාරෙන් තියලා තියෙන්නේ ඒගොල්ලන්ට අරන් යන්න. ඉතින් ග්‍රීන් එකට තමයි ඔය ගස් කොළන් වල කපන ඉති, ඊට පස්සේ තනකොළ කපන ඒවා දාන්නේ. ඉතින් මෙහි වෙනම ගාඩනර් සර්විස් එකක් තියෙනවා. ගාඩනර්ස්ලා සතියේ සැරයක් ඇවිල්ලා පත්ත සුද්ධ කරලා ඒ වගේම good morning ගාඩනර්ස්ලා ඇවිල්ලා ඔයාලට ඒ කියන්නේ ගාඩනර්ස්ලා සතියේ සැරයක් ඇවිල්ලා වත්තට ඇවිල්ලා තනකොළ කපලා ඒ සුද්ධ කරලා ගස් කොළන් වල ඉති වැඩිපුර ලියලන කොළ ඒවා කපලා මල් ටික කප්පාදු කරලා රෝස ගස් එහෙම තියෙනවා ඒවා කප්පාදු කරලා ලස්සනට හරි ගස්වල තියලා යනවා. ඉතින් අපි ඒගොල්ලන්ට විශේෂ මාසයකට මුදලක් ඒගොල්ලන්ට ගෙවනවා. සාමාන්‍යයෙන් එක විසිට් එකකට යම් කිසි මුදලක් අපි මාසයකට ඒගොල්ලෝ අපෙන් charge කරනවා. ඉතින් ඔයාලට මම ඩොලර්ස් ගාන කීයද කියලා කියන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් ඔයාලා රුපියල් වලට කන්වර්ට් කරලා බැලුවොත් ඔක විශාල මුදලක්. ඉතින් ඒ හින්දා මම ඒක කියන්න උත්සාහ කරන්නේ. ඒක එහෙම තමයි. මේ තියෙන ගණන් හිලව්
මම ඔයාලට ගොඩක් වෙලාට ඉදිරිපත් කරන්නේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල ඇරුණම්. ඉතින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ කිව්වම මගේ ටෙක් channel එකක් තියෙනවා. ඔයාලා මගේ ටෙක් channel එක subscribe කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒක නම නිශාක වික්‍රම. මම පල්ලෙහා දාන ඔක්කොම links link වලින් ගිහිල්ලා ඒ ටෙක් channel එකේ තියෙන videos හොඳ නම් පුළුවන් නම් ඔයාලට subscribe කරන්න, like කරන්න, comment එකක් දාගෙන යන්න. මේ ගමනම මේ වෙලාවෙම මම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. බල්ලෙක් අදින බුරුන අපේ කෙනාට ලයින් පාරක් දානවා. නේ අපේ කෙනා මෙතන. එයාගේ නම චාලි. ඉතින් ඔයාලට මේ ගමනම කියන්න ඕනේ මම සාමාන්‍යයෙන් හොඳ ඩිබේටර් කෙනෙක් නෙමෙයි. ඒ වගේම මම හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ලංකාවේ ගොඩක් අය දක්ෂයි. ලංකාවේ ගොඩක් අය සිංහලෙන් කතා කරනකොට ඒගොල්ලන්ගේ හොඳ චතුර විදිහට ඒගොල්ලෝ දේවල් ඉදිරිපත් කරනවා. ඉතින් මම එහෙම චතුර ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔයාලට මම බලාපොරොත්තු වෙනවා මගේ කියන වචන මම කතා කරන දේවල් හොඳින් තේරුම් යයි කියලා. ඉතින් කියන දේවල් හැම එකම බොහොම අවංකවම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් ඔයාලට ඒ දේ දැනගන්න තමයි මම මේ හැමතිස්සෙම ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මගේ ටෙක් channel එකෙත් මම කතා කරන විදිය ඒ හැමදේම සාමාන්‍යයෙන් genuinely කිසිම දෙයක් අමුතුවෙන් වඩව ගන්න නැතුව මගේ සාමාන්‍ය විදිහට තමයි මම ඒව ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ඉදිරිපත් කරොත් ඒ වගේම යෝජනා චෝදනා ඕනම දෙයක් ඉදිරිපත් කරොත් මට පුළුවන් ඒ තියෙන දේවල් හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම genuinely honestly ඒ හැමදේම ඉදිරිපත් කරනවා. හොඳයි. අපි පොඩ්ඩක් ඉස්සරහ බලමු. ඉස්සරහ බලන ගමන් කතා කරමු. ඉතින් ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඔයාලා පිටරටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ රටට යන්න ඕනේ තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්නවට වඩා තමන්ගේ ජීවිතේ යම්කිසි පරිච්ඡේදයක් විශේෂ පරිච්ඡේදයක් ආරම්භ කරන්න නම් ඒක වඩා හොඳයි. මොකද ආශාවට වඩා තමුන්ගේ ජීවිතේ අරමුණ ගොඩක් වැදගත් වෙනවා. ඒ තන අරමුණ තමුන් යන්නේ තමුන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න. හරි. මේක හොඳයි. ඒකට කරු කරමු. ඒ ජීවිතේ ගොඩනගා ගන්න තව කෙනෙක්ව යටහත් කරන්න, තව කෙනෙක්ව පහත් කරන්න නම් ඔබගේ ජීවිතේ ඔබ අසාර්ථකයි. ඒක මම කෙලින්ම කියනවා. කවදාවත් එහෙම හිතන්න එපා. මේ ඉන්නේ මම ඉස්සර කරපු ජොබ් එකේ එක්කෙනෙක් මෙතන ඉන්නේ. මේ ඉන්නේ. ඔයාලට පේනවාද? ඒ ඉන්නේ මේල් මෑන් කෙනෙක්. ඉතින් මගේ ජොබ් එක ඉස්සර අවුරුදු 10ක් මේල් මෑන් කෙනෙක් වශයෙන් ඔය කෙනෙක් වශයෙන් රස්සාව කරා. දැන් ඉන්නේ මම මැනේජ්මන්ට් එකේ. ඉතින් IT මැනේජ්මන්ට් වලට ගිහිල්ලා දැන් ඉන්නේ. ඉතින් ඒ හින්දා ජීවිතේ ලොකු සාර්ථකත්වයක් දෙවියන්ගේ පිහිටෙන් සාර්ථකත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ අපි පුදුමාකාර කැපකිරීමක් කරනවා අපේ ජීවිතවල දේවල් ලබා ගන්න. අපේ ජීවිතවලට යම් කිසි දෙයක් ලැබෙනවා නම් ඒ දේ ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ලේසියෙන් ලැබෙන දේ වටිනාකමකුත් නැහැ. මේ හැම ගෙදරකම වගේ බල්ලෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මෙයාට කතා කරනවා. මෙයාට කතා කරනවා. ඉතින් කතා කරනකොට මෙයාත් ඉතින් ඒ ගැන උනන්දු වෙනවා. මෙයා පොඩක් කන් දෙන්නේ එහෙම කතා කරන අයට. නැත්නම් එයාත් එක තරහෙන් බුරුන කට්ටියට එයා එච්චර ගණන් ගන්න නැහැ. දැන් මෙයා හොඳ එයා කැමති වගේ. චාලි ස්ටොප්. පොඩක් අදිනවා එයාගේ පොඩ පවර්ෆුල් වැඩි මෙයා. මෙයා අලස්කන් මැලිමියුට් කෙනෙක්. ඉතින් ගයිස් මම ඔයාලට කිය හිටියේ ඒ තමුන්ගේ සාර්ථකත්වය ලේසියෙන් ලබන්න බෑ. පිටරටකට ගියාට පස්සේ ඔයාලා ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ලංකාවට වඩා විශේෂ මහන්සියක්, විශේෂ කැපකිරීමක් ලංකාවට වඩා විශේෂ කැපකිරීමක් මේ රටවල් වෙනුවෙන් අපි කරන්න ඕනේ. ඉතින් අයි මම ලංකාවට වඩා කියලා කිව්වේ. ඔයාලා ලංකාවේ ඉන්නකොට ඒ කැපකිරීම කරන්නේ නැහැ. ඔයාලා නිතරම හැමදේම බොහොම ලේසියෙන් පහසුවෙන් ලබා ගන්න උත්සාහ කරනවා. එහෙම නේද? ඔව් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඔය කැපකිරීම මෙහි ඇවිල්ලා කරන කැපකිරීම ලංකාව ඇතුලේ කරා නම් පුදුමාකාර සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. ඇත්තරම හිතා ගන්න බැරි තරම් විශාල සාර්ථකත්වයක් ලංකාව තුළ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවත් ඊටම ලස්සනට ඊටම සුන්දරව ලංකාවත් දියුණු වෙනවා.
ඒකේ ආයි දෙකක් නැහැ. නමුත් කෙසේද මෙහි ඒක කරන එක අත්‍යවශ්‍යයි. මොකද ලංකාව වගේ අපහසුකම් තියෙන රටකින් මේ වගේ රටකට ඇවිල්ලා මේ රටේ චාටර් වෙන්න ඕනේ නැහැ. ඒ වගේම මේ රටට ගන්නෙත් නැහැ. එහෙම චාටර් වෙන්න ඕන කට්ටිය මේ රටට අරගන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා ඒකත් දැනගෙන ආවොත් වඩා හොඳයි. එහෙම ආව ලංකාව වගේ ජීවත් වෙන්න මේ වගේ රටවලට ඇවිල්ලා හිටියොත් ඔයාලට පුළුවන් ඊළඟ ෆ්ලයිට් එක නැගලා ලංකාවට ආයෙ යන්න. ඉතින් ඒ හින්දා එන කට්ටිය ගොඩාක් මෙහෙට ඇවිල්ලා වෙනස් වෙනවා. ඉතින් ඔයාලා හිතන්නේ ඇඳුමින් පැළඳුමින් වෙනස් වෙනවානේ. කතාවෙන් බහින් වෙනස් වෙනවානේ. ඔව්. ඒ විතර නෙමෙයි. ඔය ඇඳුමින් පැළඳුමින් ලස්සනට ඇඳගෙන කිට ගහගෙන කිට මරාගෙන සුද්දා වගේ ඉන්න කට්ටිය ජීවිතේ පුදුම කැපකිරීමක් කරලා මහන්සිලා වැඩ කරලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඉන්නේ ඒ වගේ. මේ ඉන්න හැමෝම ලංකාවේ කට්ටිය මහන්සිලා වැඩ කරනවා. ඒගොල්ලෝ ගොඩක් අය නම් කරන්නේ මම දැනුවත් ගොඩක් කට්ටිය රෙස්ටෝරන්ට් ඕපන් කරලා තියෙනවා. හොඳ කම්පැනි වල වැඩ කරනවා. ඉතින් මේ ඊපෙරදා ඇමරිකාවේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ FBI එකේ ප්‍රධානියා ඩිරෙක්ටර් වශයෙන් පත් උනේ ඉන්දියන් ජාතිකයෙක්. ඉන්දියන් කෙනෙක්. يعني ඇමරිකන් ජාතිකයෙක් නමුත් ඉන්දියා. ඉතින් ඒ වගේ ඉහළ තැන් වලට අපිට ළඟා වෙන්න පුළුවන් මහන්සිලා වැඩ කරොත්. මේ තව මෙයාට යාළුවෙක් හම්බෙලා. එයා ගාවට කිට්ටු වෙන්න හදනවා. ඒ කිට්ටු වෙන්න ගන්නේ මෙයා කතා කරන භාෂාව ෆ්‍රෙන්ඩ්ලි ඇති. හොඳයි. ඔව් ඉතින් මම මේ ඔයාලට මේ ඇවිදින ගමන් එහෙම අපි සම්බන්ධයෙන් විස්තර ගොඩක් කියන්න උත්සාහ කළේ. අපි හරිම කැමති අපේ මිත්‍රයෝ වෙච්ච අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියෝ වෙච්ච ඔයාලත් යම්කිසි දියුණුවකට ඇවිල්ලා රට දියුණු කරනවා නම් තමන් දියුණු වෙනවා නම් ඉතින් තමන් දියුණු වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම රටත් නිකම්ම දියුණු වෙනවා කියන එකම තමයි. රට අනිවාර්යෙන් දියුණු වෙනවා. ඉතින් ඔයාලා මතක තියාගන්න. කවදාවත් ඔයාලා පසුබට වෙන්න එපා. ඇත්තටම රට කොච්චර ලංකාව මොන වගේ තත්ත්වයක තිබුණත් ඇමරිකාව වගේ රටකට, එංගලන්තෙට, ඕස්ට්‍රේලියාවට ඔයාලා යන්න උත්සාහ කරනවා නම් අනිවාර්යෙන් උත්සාහ කරන්න. කමක් නැහැ. ගිහිල්ලා දියුණු වෙන්න. එහෙම දියුණු වුණොත් ඒක ලංකාවට හොඳයි. එහෙම ලොකු වෙනසක් ලංකාවට ඇති කරන්න පුළුවන් අපි වගේ කට්ටියකින්. දැන් මගෙන් මාසෙකව ශ්‍රී ලංකාවට ඉතා විශාල මුදලක් ලැබෙනවා. ඉතා විශාල මුදලක්. ඔයාලට හිතා ගන්න බැරි තරම්. ඉතින් මොකද මම නිතරම ලංකාවට සල්ලි එවනවා. ඉතින් ඒවෙන් සෑහෙන මුදලක් ලංකාවට ලැබෙනවා. මම සාමාන්‍යයෙන් අඩුවට ඔය උන්ඩියල් කම වලට ඒවට මේවට අඩුවට බ්ලැක් මාකට් එකේ සල්ලි එවලා නැහැ, එවන්නෙත් නැහැ. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නත් එපා. මම සාධාරණ ක්‍රමයට ලංකාවේ ඇප්ස් වලින් මම ඔයාලට ඒව එවනවා. මම ඇප්ස් වල නම් කියන්නේ නැහැ. මම ඒකට ඒගොල්ලන්ව ස්පොන්සර් කරා වෙනවා. කිසිම කෙනෙක් මාව ස්පොන්සර් කරන්නේ නැහැ. ඉතින් මම ඒ හින්දා ඔයාලට එහෙම ස්පොන්සර්ෂිප් එක ලබා දෙන්න කැමති නැහැ. එහෙම ඇප්ස් ගොඩාක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒකත් තෝරගෙන එහෙම සල්ලි එවන්න ලංකාවට. මොකද ලංකාවේ ගොඩක් ආදරණීයන් ඔයාලගේ ඉන්නවා. ඉතින් මගේ නම් ඉතින් මෙහි ඉන්නේ ෆැමිලි එක ඔක්කොම. ඉතින් ඒ හින්දා ඔයාලට කියන්න ඕන ඒ වුණත් ලංකාව වෙනුවෙන් අපි යමක් කරන්න ඕනේ. මම ශ්‍රී ලංකාවේ හැදිලා වැඩිලා ලංකාවේ ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් ලංකාව වෙනුවෙන් පුදුම ආදරයක් පුදුම ගෞරවයක් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. මම මලාට මම මැරුණත් මගේ ආත්මය හැමදාම ශ්‍රී ලංකාව සමග බැඳලා තියෙනවා. ඒ වගේම මම හැමදාම ඉල්ලලා හිටින්නේ මම මැරුණ දවසක ආයේ ලංකාවේ ඉපදෙන්න කියලා. මොකද ලංකාවේ ඉපදිලා තමයි මට මේ හැම ඔපචුනිටි එකක්ම ලැබුණේ. ලංකාවේ ඇති වුණ ලංකාව හින්දා මට ඇති වුණ ශක්තිය, ලංකාවේ භූමියේ මට ඇති දුන්න ශක්තිය හින්දා තමයි අද ඇමරිකාව කියන මේ ලෝකේ නම්බර 1 රටකට ඇවිල්ලා මේ වගේ යම් සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ගොඩක් ආඩම්බර වෙනවා. මගේ දෙමව්පියෝ ගොඩක් ආඩම්බර වෙනවා. මගේ වයිෆ් රෙබේකා එයා ඇමරිකානු පිලිපීන ජාතික කෙනෙක්. ඔයාලා දන්නවා මගේ වීඩියෝ බලන කෙනෙක් නම්. ඉතින් ඒක මම කියනවා මගේ වීඩියෝ බලන්න එන පළවෙනි පාර මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාලට පළවෙනි තියෙන subscribe button එක තාම subscribe කරලා නැත්නම් මම ඉල්ලා හිටිනවා අපේ channel එක subscribe කරන්න කියලා. අපේ channel එක I travel with wife. ඉතින් අපි ලෝක සංචාර රට තුල සංචාර ගොඩක් කරනවා guys.
වෙලාව ලැබුණු හැම වෙලාවකම ඉතින් ඒ වෙලාවට ඔයාලට ගොඩක් දේවල් අපේ බලා ගන්න පුළුවන්. ඉතින් මගේ channel එක තවම රට තුල සංචාර විතරයි තවම තියෙන්නේ. ලෝක සංචාර තාම කරන්න පටන් ගත්තේ නැහැ. මොකද අපිට restriction ගොඩක් තියෙනවා. මේ බලන්න මේ වගේ අය හින්දා. මෙයා විතර නෙමෙයි මගේ ගෙදර තව 4 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි දෙන්න විතරයි ඉන්නේ. ඉතින් අපි දෙන්න ගියොත් මේගොල්ලන්ව බලා ගන්න විදිහක් නැති හින්දායි අපි ඉන්නේ. ඉතින් මගේ අම්මයි තාත්තයි මං එන්න කියලා තියෙනවා ඒගොල්ලන්ට සති කීපයකට අපි ගාව අපේ ගෙදරට. ඉතින් ඇවිල්ලා ඒගොල්ලෝ ඉන්නකල් ඊට පස්සේ පුළුවන් අපිට ඔයාලට අවශ්‍ය කරන සංචාර ටික ලෝක සංචාර ටික ඔයාලට ලබා දෙන්න. ඉතින් ඒ හින්දා මතක ඇතුව පාලෙන් තියෙන subscribe button එක ඔබන්න. පුළුවන් නම් like කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. මම කියපු දේවල් වලින් යම් කිසි දෙයක් ඔයාලා ගත්තා නම් ඒ කියපු දේවල් වලට කැමති නම් මාව like කරගෙන යන්න. ඒ වගේම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා තව කෙනෙක්ට අපිව අඳුන්ලා දෙන්න. right. මේක ඉන්නේ ඩොමිනික්ස් පීසා හවුස්. ඉතින් අපිට හදිසියක් වුණාම ලෝකල් පීසා කන්න ඕන නම් මෙතනට එන්න පුළුවන්. මෙතන තියෙන ලෝකල් කෑම ගොඩක්. ලාසන්යා එක tortillas, Mexican food, pizza වගේ ගොඩක් කෑම ಜಾති මෙතන තියෙනවා. ඉතින් මෙතනින් අපිට ඇවිල්ලා ලෝකල් කෑම කන්න පුළුවන්. මේ හැම කුඩා නගරයකටම තියෙනවා. හැම නගරයක් පාසාම කුඩා නගරවල තියෙනවා ලෝකල් කෑම. කියන්නේ ලෝකල් ෆුඩ් තියෙන රෙස්ටොරන්ට් එකක්. ඉතින් අපිට පුළුවන් ඒවා ඇවිල්ලා කෑම කාලා යන්න. රෑතින් ඔයාලට පේනවා ලක්ෂණ පඩිකන්තිය. යූටර්න් එකක් ගහුවා මෙයාලා මම බය වුණා මෙතන මේ පාරෙන් හරවයි කියලා. රෑතින් පේනවා කඳුබන්තිය ලක්ෂණ. ඉතින් රෑට මේ පැත්ත ලයිට් දාලා හරි ලස්සනයි. හරි ආසයි හිතනවා. ඒ වගේම මේ පළාත දැන් මේ අපි ඉන්න ඒරියා එකට ලොස් ඇන්ජලිස් ඒරියා එකට දැන් ටෙම්පරේචර් එක උෂ්ණත්වය ෆැරන්හයිට් 45ක් 47ක අතර ගාණක් එන්නේ. ඒ කියන්නේ සෙල්සියස් වලින් අරගෙන බැලුවොත් 7ක් 8ක් වගේ අඩු ප්‍රමාණයක් තමයි සෙල්සියස්. ඒ කියන්නේ දැන් ඉතා සීතලයි. ඉතාමත් සීතලයි. ඉතින් මේ හැරේ ඉතාමත් සීතලයි මේ දවස්වල. ඉතින් දැන් සීත කාලේ දැන් පටන් ගත්තා වගේ. දැන් මේ ඕල්මෝස්ට් දැන් මේ සීත කාලේ පහුවලා දැන් ස්ප්‍රින්ග් වලට ඇවිල්ලා තියෙන්නේ. ස්ප්‍රින්ග් සීසන් එකට කිට්ටු කරලා තියෙන්නේ. තව මාසයකින් ස්ප්‍රින්ග් සීසන් එකටත් එනවා. නමුත් දැන් තමයි සීතල පටන් ගත්තේ. ඉතින් සෑහෙන සීතලයි. ඉතින් කඳු හිමෙන් වැහිලා තියෙනවා. ඉතින් මම උදේ චෙක් කරලා බැලුවා මේ අවට තියෙනවා බිග් බෙයා කියලා තැන. ගොඩක් ලෝකල්ස් අය කියන්නේ ගොඩක් අපි ඉන්න ඒරියා එකේ කට්ටිය හිම ක්‍රීඩා කරන්න ඒව කරන්න යන්නේ බිග් බෙයා කියන සිටි එකට. මම බිග් බෙයා වලට ගිහලා තියෙනවා 5-6 වතාවක්. නමුත් වීඩියෝ මුකුත් කරලා නැහැ. එතකොට මම YouTube එකේ මේ වීඩියෝ අප්ලෝඩ් කරන්න ඉතර උනන්දුවක් තිබුණේ නැහැ. ඒ හින්දා වීඩියෝ කරේ නැහැ. මම ඒවා එන්ජොයි කරා. ඉතින් මින් ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා ඔයාලවත් බිග් බෙයා වලට අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා ඔයාලට ඒ වයිබ් එක ඔයාලට විඳින්න සලස්වන්න. ඉතින් ඒක එකක්. ඒ වගේම තව ඉදිරියට තව ගොඩක් වීඩියෝස් මම අරගෙන එනවා. මමයි මගේ වයිෆුයි දෙන්නම අරන් එනවා. අපි දෙන්න එකට තමයි ට්‍රැවල් කරන්නේ. ඒ වගේම අපි බලමු ඉදිරියේදී මට ළඟදී සෝලෝ ට්‍රැවල් එක සමහරක් විට යන්න වෙයි. මම ඒක යනකොට ඔයාලට කියන්නම්. ඒ ට්‍රැවල් එක යනකොට එතකොට ඔයාලා බලයි කොහෙද කියලා. ඇමරිකාවෙන් පිට අනිවාර්යයෙන්ම එනකොට මම ඔයාලට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාලා ඒක බලන්න ඔයාලා ගොඩක් කැමති වෙයි. ඉතින් හොඳයි guys, ඉතින් දැනට එච්චරයි. ඉතින් මම දැන් යන ගමන් මේ තියෙන්නේ ඇමරිකාවේ අපේ ඉන්න පැත්තේ තියෙන ඇලි එකක්. මේ ඇලි කියලා කියන්නේ සංකීර්ණ දෙකක්. නිවාස සංකීර්ණ හෝ එහෙම නැත්නම් මහල් සංකීර්ණ දෙකක් අතර තියෙන කුඩා පටු පෙදෙස මාරු වෙන්න. ඉතින් ලංකාවේ ගොඩක් ඔයගේ ඇලිස් තියෙනවා. තමන්ලා ගෙවල් වල ගෙවල් කිට්ටුව
එහෙම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සමහරක් නගරවල නගර මොනවද කියලා මම කියන්නේ සමහර නගරවල වල දන්නේ නැති මේ වගේ ඇලිස් වල ගොඩක් ඔය ඩීලිං ඩ්‍රග් ඩීලිංස් ඊට පස්සේ ස්මග්ලිං වෙපන් එක්ස්චේන්ජ් ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ කරනවා සිද්ධ වෙනවා. ඉතින් ඒවා නමුත් මේ හරිය නම් ඉතාම සාමකාමී ඉතාමත් ලස්සනයි ඉතාමත් සාමකාමී කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතාමත් හොඳින් නඩත්තු කරගෙන යනවා. ඉතින් හොඳයි guys අපි ආයෙ දවසක ඔයාලට තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. ගොඩක් ආදර්ශමත් දේවල් මම කියලා දෙන්න ඔයාලට ගොඩක් කැමතියි ඔයාලගේ දියුණුව තකා. ඉතින් ඇමරිකාවට සංක්‍රමණය වෙනවා නම් ඒ ක්‍රම සම්බන්ධයෙන් තියෙන දේවල් ගොඩක් දැන් ඩිනයි වෙලා තියෙන එකයි. ගොඩක් හිර වෙලා තියෙන්නේ. ඉතින් ඒවට තියෙනවා ඉතින් ස්ටුඩන්ට් වීසා එහෙම නැත්නම් විසිටින් වීසා තමයි පුළුවන්. ස්ටුඩන්ට් වීසා આવත් පුළුවන් ඔයාලා ස්ටඩීස් වලට එන්න සෑහෙන විදම කරන්න සිද්ධ වෙනවා. Oh, it's like a storage. එහන මොකද්ද කියලා මේ කියන්නේ මේක ගෙවල් වල තියෙන storage area එක. ඉතින් බඩු හැම කොට වැඩිපුර තියෙන බඩු ඒක ඇතුළට දාලා වහලා තියෙනවා. ලංකාවේ ගොඩක් අය ගාව තියෙනවා ඒවා. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර. ඉතින් අපි ඉන්නේ ඇලි එකේ. අනිත් පැත්තේ ඉන්නේ. ඔය අපේ කෙනෙක් තමයි බුරන්නේ. කාට හෙන්නේ. අපේ කෙනෙක්. ඉතින් මේ තියෙන්නේ අපේ I know. අපේ ලයිකි ට්‍රී එක හොඳට වැඩිලා ලොකු වෙලා තියෙන පොඩි පැලයක් තිබුණේ දැන් ඒක ලොකුවට හැදිලා තියෙනවා. මේක දර පතක් තියෙනවා අපේ නේබර්ස්ලා. පතොක් පඳුරු හදලා. What? Pick this up from the street. Yeah, පාරෙන් ගහපු They සමේ. throw it away. You throw away? No, they throw it away. Ah, okay. I don't know. It is what it is. සෝස්. ගෙදර කට්ටියගේ මේල් බොක්ස් එක පාරෙන් හයි කරලා තියෙනවා. ඉතින් මම ඔය ජොබ් එක කරන කාලේ ෂුවර් එකට ඔහොම කරන්නේ මේ ගෙදර ඉස්සරහ තියෙන්නේ නැත්තේ ඔක. සමහරට බල්ලෙක් ඉඳලා සමහරක් විට ඇඟට පැන්නත් දාන්න. එතකොට පෝස්ට් ඔෆිස් එකෙන් ගොඩක් රිස්ට්‍රික්ට් කරනවා. ඒ වෙලාවට ඒගොල්ලෝ ඇතුල් වෙන්නේ නැහැ මේල් බෙදන්න. ඇතුළට යන්නේ නැහැ බල්ලෙක් හිටියොත් ගේ ඉස්සරහ. ඒක ටිකක් ඒකට ආරක්ෂාකාරී නැති හින්දා. ඒකින්ද සමහරට අයිතිකාරයෙන් ඉල්ලනවා මේල් බොක්ස් එක පාරට හයි කරන්න කියලා. ඒකයි වෙන්නේ. ඔව්. අපේ කෙනා දුම් ඉදිනවා කටින්. ඕකේ එහෙනම් guys අපි දැනට මේක මෙතනින් ඉවර කරනවා වීඩියෝ එක. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අමතක කරන්න එපා අපේ පහුගිය වීඩියෝස් බලන්න. මම ඒ ඔක්කොම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ලින්ක් එකක්. බලන්න travel කියලා ඒ ලින්ක් එක බලන්න. ඒ විතරක් නෙමෙයි අපිව අමතක කරන්න එපා guys. like කරන්න, comment කරන්න, ඒ වගේම subscribe කරපු නැති කෙනා අපිව subscribe කරන්න. එහෙනම් දැනට ගිහලා එන්නම් guys. wife නම් ඒ පැත්තට ඇවිදගෙන ගියා. මෙතන ඉන්නවා චාලි මායි දැනට ඔයාලට කියනවා සුබ දවසක්. නැවත හමු වෙනතුරු. එහෙනම් පරිස්සමින් ඉන්න. bye.